2025 වසරේ කාලීන තොරතුරු සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 25. 2025 වසරේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය දිනාගත් රට කුමක්ද? දකුණු අප්‍රිකාව. 2025 ලෝක ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ අංශූරත්වය දිනාගත් රට කුමක්ද? ඕස්ට්‍රේලියාව. ලෝක බැංකුව විසින් 2026 වසරේ ජූනි 30 දක්වා කාලය සඳහා වන ආදායම් මට්ටම අනුව රටවල් වර්ගීකරණයේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ කුමන මට්ටමේ ආදායම් ලබන රටක් ලෙසද? පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස. 2025 වසරේ නොබෙල් සැමතයාගේ හිමි වූයේ කාටද? මරියා කොරීනා මචාඩෝවා. 2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත් වූ රට කුමක්ද? එක්සත් අරාබි එමිරේට් රාජ්‍යය. 2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරත්වය දිනාගත් රට කුමක්ද? ඉන්දියාව. 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සත්කාරකත්වය දැක් වූ රටවල් මොනවාද? ශ්‍රී ලංකාව හා ඉන්දියාව. 2025 වසරේ ලෝකයේ සුන්දරතම දූපත ලෙස ශ්‍රී ලංකාව පළමු ස්ථානයට නම් කළ ගෝලීය සංචාරක වෙබ් අඩවිය කුමක්ද? Big 7 Travel. 2025 වසරේ මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය වන්නේ 139 වන ස්ථානය. 2025 වසරේ ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගත් කෘතිය කුමක්ද? හාට් ලැම්ප්. 2025 වසර මුලින්ම උදා වූ රට කුමක්ද? කිරිබාති රාජ්‍ය. මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ශ්‍රී ලංකාවේ විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය කුමක්ද? රිවි ධනවි සූර්ය බලශක්ති උදානය. රිවි ධනවි සූර්ය බලශක්ති උදානය ඉදිකෙරෙන ප්‍රදේශය කුමක්ද? මොනරාග දිස්ත්‍රික්කයේ සෙමලාන්නුවර ප්‍රදේශයේ. මේ වන විට ලොව විශාලතම විදුලි ජනන ප්‍රභවය කුමක්ද? පුනර්ජනනීය බලශක්තිය. 2025 වසරේ දත්ත අනුව මානව සංවර්ධන දශකයේ ඉහළම රට කුමක්ද? අයිස්ලන්තය. මෙරට කක්ෂගත කළ තුන්වන නැනෝ චන්ද්‍රිකාවේ නම කුමක්ද? බර්ඩ්ස් එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි. ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ පිහිටි රට කුමක්ද? චීනය. 2025 වසරේ G7 සමුළුව පැවැත්වුයේ කුමන රටේද? කැනඩාව. ගෝලීය ත්‍රස්ත දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය වන්නේ 100 වන ස්ථානය. ආහාර ද්‍රව්‍ය වෙළඳ ප්‍රචාරණය සඳහා යොදා ගැනීම තහනම් කරන ලද්දේ වයස අවුරුදු කීයට අඩු ළමුන්ද? අවුරුදු 12ට අඩු ළමුන්. මෑත කාලීන ලීඩාර් තාක්ෂණය මගින් සිතියම් කරන ලද මෙරට ඓතිහාසික ස්ථානය කුමක්ද? සීගිරිය. ඉන්දියානු ආර්ථික ලිබරල්වාදයේ පියා කවුද? මන්මෝහන් සිං. සූර්ය ගවේෂණය සඳහා ඉන්දියාව දියත් කළ යානයේ නම කුමක්ද? ආදිත්‍යා L1. යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ක්‍රීඩා නගරය ඉදිකරනු ලබන දූපත වන්නේ මණ්ඩතිව් දූපත. කාන්තා සේවකයින් පමණක් ඇති දකුණු ආසියාවේ එකම සංචාරක හෝටලය කුමක්ද? අඹයාලු හෝටලය.